සුබ දවසක් වේවා ක්‍රීඩාලෝලී හැමෝටම කාන්තා ලෝක කුසලාන තරඟාවලියේදී ඊයේ දිනේදී පැවැත්වුණේ නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ බංගලාදේශ කාන්තා කණ්ඩායම අතර ඉතින් එම තරඟයෙන් පහසු ජයක් ලබා ගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා. කෙසේ වෙතත් මුලින්ම පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දු අර 50 අවසානයේ කඩලු 9ක් දැවී ලකුණු 227ක් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් එහිදී ටෝජියා ලකුණු 4ක් ලබා ගත්තා. සොසි ලකුණු 29 පන්දු 33 හතරේ පහර 6ක් ඇගේ ඉනිමට ඇතුළත් ඇමිලියාට ලබාගත හැකි වූයේ 1 ලකුණක් පමණයි. රූක් ලකුණු 69යි පන්දු 104කින් හතරේ පහර 5ක් සහ හයේ පහර 1ක් ඇගේ ඉනිමට ඇතුළත් සොෆියා ලකුණු 63යි පන්දු 85කින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් ඇගේ ඉනිමට ඇතුළත් ඉතින් කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ ක්‍රීඩා කළ සියලුම තරඟවල සාර්ථක වීමට සොෆියා සමත් වුණා. ඉතින් ඇය නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරා ඊයේ දිනේදීත් මැඩි ලකුණු 25යි පන්දු 28කින් හතරේ පහර 3ක් ඇයගේ ඉනිමට ඇතුළත් කඩලු ලබා ගැනීමේදී බංගලාදේශ කාන්තා කණ්ඩායමේ රබියා කාන් ලකුණු 30ට කඩලු 3කුත් තාර ලකුණු 36ට එක් කඩොල්ලකුත් නිශිතා ලකුණු 47ට එක් කඩොල්ලකුත් පාහිමා ලකුණු 37ට එක් කඩොල්ලකුත් මරූෆා ලකුණු 58ට එක් කඩොල්ලකුත් දවා ගැනීමට සමත් වුණා. ඉතින් කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායම පන්දු අර 39යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දෙවි ලකුණු 127යි ලබා ගැනීමට හැකි වුණා. ඉතින් කෙසේ වෙතත් ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට ලකුණු 100ක පහසු ජයක් හිමි වුණා. ඉතින් කෙසේ වෙතත් ලකුණු ලබා ගැනීමේදී ෆහිඩා ලකුණු 17යි ෆහීමා ලකුණු 34යි පන්දු 80කින් හතරේ පහර 2ක් ඇයගේ ඉනිමට ඇතුළත් රුබියා ලකුණු 25යි පන්දු 39කින් හතරේ පහර 2ක් ඇයගේ ඉනිමට ඇතුළත්. ඉතින් කෙසේ වෙතත් බංගලාදේශ කණ්ඩායම ලකුණු 33ට කඩලු 6ක් දැවී ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක සිටියේදී ෆහිමා සහ රුබියා එක්ක ලැබූ සම්බන්ධතාවය නිසා ඉලක්කම් 3 ලකුණු පුවරුකට බංගලාදේශ කණ්ඩායම රැගෙන යාමට ඇයට හැකි වුණා. ඉතින් බංගලාදේශ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 8 දෙනෙකුට ලකුණු 5 සීමාව පසු කිරීමට නවසීලන්ත පන්දු යවන්නයන් ඉඩ දුන්නේ නැහැ. ඉතින් ඒ අනුව ඔවුන් ලබාගත්තේ කඩලු 10ම දැවී ලකුණු 127ක් පමණයි. කඩලු ලබා ගැනීමේදී රෝස්මෙරි ලකුණු 20ට කඩලු 2කුත්, ජෙස් ලකුණු 21ට කඩලු 3කුත්, ලියා ලකුණු 22ට කඩලු 3කුත්, මාහිරි ලකුණු 20ට කඩලු 2කුත් දවා ගැනීමට සමත් වුණා. ඉතින් මෙම තරඟයේ වීරවරිය වුණේ බෲක්. ඒ වගේම අද ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟය පැවැත්වුණා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තරඟයක්. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම මෙම බංගලාදේශ කණ්ඩායම ලැබූ පරාජය සමග ප්‍රසාද ලකුණු සටහනේ 7 වෙනි ස්ථානය දක්වා පසුබැසීමට සිදු වුණා. බංගලාදේශයට හිමිව තිබෙන්නේ 6 වෙනි ස්ථානය. ඒ වගේම එහි පළමු ස්ථානය ඕස්ට්‍රේලියානු කණ්ඩායමත්, දෙවැනි ස්ථානය එංගලන්ත කණ්ඩායමත්, තුන්වැනි ස්ථානය ඉන්දියානු කණ්ඩායමත්, හතරවෙනි ස්ථානය දකුණු අප්‍රිකානු කණ්ඩායමත්, පස්වෙනි ස්ථානය නවසීලන්ත කණ්ඩායමත් හිමි කරගෙන තිනවා. පාකිස්තාන කණ්ඩායමට හිමිව ඇත්තේ 8 වෙනි ස්ථානය. ඉතින් අද තරඟය පැවැත්වෙන්නේ දිවා රාත්‍රී තරඟයක් ලෙස. ඉතින් මෙම තරඟයේ තොරතුරු අපි ඔයාලට අරගෙන එන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න.